සුබ දවසක්. අද මම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ normal delivery එක ගැන. සහායක අධ්‍යක්ෂකයන් ගැන මම කලින් වීඩියෝ එකක් කළා. ඊට පස්සේ මට මේ වීඩියෝ එකට ලැබිච්ච ප්‍රතිචාරත් එක්ක මම හිතනවා කෙනෙක් ගොඩක් අය දැන් අපි මම Facebook එකේ මම දකින ගොඩක් post වල normal delivery එකකට ගොඩක් අය ටිකක් බයයි. එතකොට ගොඩක් අය ඒ හින්දාම රික්වෙස්ට් කරලා සිසේරියන් delivery වලට යනවා දැන් මේ දවස්වල. ඒක ටිකක් මම හිතන එකට ගොඩක් හේතු තියෙනවා. ඒකට ඇත්තටම මම මුලින් ඉඳලම ගත්තොත් මම තමයි යන්න කැමැත්තෙන් හිටියේ සහ මගේ height එකට එක්ක මට ඒකට කිසිම බාධාවක් තිබුණේ නැහැ. සමහර ෂෝට් අයට ටිකක් normal delivery එක අමාරුයි කියනවා. ඒ සමහර ඒ කියන්නේ අපේ අක්කා ටිකක් කොටයි මට යට ළමයි තුන් දෙනාම හම්බෙලා තියෙන්නේ. normal delivery කියන්නේ ෂෝට් අයත් එහෙම ලොකුට බය වෙන්න එපා. ඔයගලන්ට එහෙම වෛද්‍යවරයාගෙන් අහලා දැනගන්න පුළුවන් කොහොමද කියලා. ඒක මම කියන්නේ හරියටම දන්නේ නැහැ. හැබැයි මගේ තියෙන මොඩි එකත් එක්ක මට මොනේද ගන්න හිතුන දෙයක් මට normal යන්න පුළුවන් කියන එක ගැන. මම ඒක ඇත්තටම විශ්වාසයෙන් හිටියා. මගේ මම හිතුවෙන් මම මේක කරන්නේ normal තමයි කියලා තමයි මම හිතුවේ හැම වෙලේම. ඒ හිතන දේ තෝරන්න ගොඩක් වැදගත් වෙනවා. මොකද මානසික ඊට පස්සේ ක්‍රියා ඔයා මුලින්ම බය වෙලා හිටියොත් ඒක වගේ මානසික ක්‍රියාත්මක වෙනවා. මම නෑ මම බයින්ද මම සිසේරියන් එකට යනවා. එහෙම කියලා. ඒක C-section එකකට එහෙම ඔළුව හදාගන්න එපා. ඔයාලට ඉතින් නිකන් බය නම් සහ ඔයගොල්ලෝ ප්‍රයිවට් හොස්පිටල් එකකට යනවා නම් එහෙම ප්‍රශ්නයක් නෑ. වෛද්‍යවරයාගෙන් අහලා කරගන්න. ඒක ඔයගොල්ලන්ගේ කැමැත්ත සහ වෛද්‍යවරයාගේ නිර්දේශය අනුව. එතකොට normal delivery එකකදී ගත්තොත් මුලින්ම ඇත්තටම මම delivery කාර්ය සීමාව ඇතුළත මම හරියම ඇක්ටිව් හිටියා. කියන්නේ මුලින්ම ගණන මාස 3 පරිසම් කරනකොට මේ මාස 3 ඊට පස්සේ මාස 4 අන්තිම පහ වගේ වෙද්දී ඔයගොල්ලෝ හරියම ඇක්ටිව් ජීවිතයක් ගත කරන්නේ. එතකොට ඒක ඔයගොල්ලන්ට delivery එකේදී ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. හොඳට ඇවිදින්න, ඒ කියන්නේ ගොඩක් වෛද්‍ය නිර්දේශ තියෙනවා නම් මහන්සි වෙන්න එපා කියලා ඒවා කරන්න යන්න එපා. ඔයගේ ડોක්ටර්ගෙන් අහලා අට දවසට ඇවිදින්න විනාඩි 20ක්ද 30ක්ද ඒගොල්ලෝ ඒක රෙකමන්ඩ් කරනවා. එතකොට ඒක ડોක්ටර්ගෙන් අහලා හරි නැත්තම් හොඳට ඇවිදින්න හොඳ ඇක්ටිව් විදිහට ඉන්න තමන්ගේ වැඩ ටික කරගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. අර වෙනම සමහර අය ડોක්ටර්ස්ලා කියනවා මහන්සි වෙන්න එපා, මේ දේවල් කරන්න එපා. ඒ අම්මලා එහෙම දේවල් කරන්න එපා. ඒ කියන විදිහට මේ විදිහට ඉන්න. නැත්තම් අපිට හැමෝම හොඳට ඇවිත්තා සහම ඔෆිස් ගියයි දවස්වල. ඒකට ඔෆිස් එකේ වැඩ කරගත්තා. මගේ වැඩ මම තනියම කරගත්තා. ඊට අමතරව අපි ඔෆිස් එකට යන පාඩි පෙළ තමයි තියෙන්නේ. පාඩි පෙළ තමයි මම නැගලා යන්නේ. ඒත් පාඩි පෙළ මට හැම වෙලේම යුස් වෙනවා. මම හිතනවා ඒකත් හොඳ දෙයක් වෙයි කියලා. මම කොහොමද සති 37 වෙනකම් ඔෆිස් ගියා. 37 පස්සේ තමයි මම 37 වෙනකම් ගියා. 38 දී මුලින්ම තමයි අතරම නැවතුනේ. ඒත් එකම වගේ මට මුස්ලිම් ඇවිත් තුනා බබා හැමෝම කියන නැවතලා දවස් 4ක් ඉඳලා නැති. ඊට පස්සේ මම 4ක් 5ක් ඉඳලා ඊට පස්සේ මම හොස්පිටල් ඇඩ්මිට් වුණා. මගේ කලින් දෙවියන් කියනවා මට පොඩ්ඩක් බීඩ් වෙන්න නැත්නම් මම හොස්පිටල් ඇඩ්මිට් වුණේ. එතකොට ඒ ඇක්ටිව් ඉන්නකෙන් නාටක ගොඩක් බලපානවා. සහාර අපේ මනස හැදෙන විදිහ ගොඩක් බලපානවා. ඒකින්ද මුලින්ම බය වෙන්න එපා. ඇත්තටම කිව්වොත් අපි පිළිවෙලට යමු. අපි හොස්පිටල් එකට ඇඩ්මිට් වුණා. හොස්පිටල් එකට ඇඩ්මිට් වුණාම ඔයගලන්ට අර බබා දඟලන chart එක දෙනවා. ඒකට ඒවත් ෆිල් කරන්න ඕනේ. ඒතර මට ඇඩ්මිට් වුණ දවසේ නෙමෙයි ඇඩ්මිට් වුණා ගමන්ම අපිට PV එකක් කරනවා. මට ඇත්තටම ඩේට් සීබා බබා හම්බෙන්න මට මේක හිතෙන දෙයක්. මම බබා හම්බෙන්න කලින් මට PV 4ක් විතර කළා. ඇත්තටම මට PV වලින් තමයි මට හිතෙනවා ටිකක් අමාරු වැඩි වුණේ. ඒක මට බබා හම්බෙන්නට වැඩි ටිකක් අමාරු වුණා PV කරන එක. ඒක හරිම uncomfortable වුණා. අර ෆස්ට් ටයිම් ටිකක් අපි බයත් වෙන්නේ.
එතකොට මට 22 තමයි බබා හම්බුනේ. 21 රෑ ඉඳලම එනවා යනවා පේන් එක එහෙම. එතකොට 22 උදේ ලේබර් රූම් දැම්මා. මම ඇත්තටම 7ට වගේ තමයි ලේබර් රූම් එකට ගියේ. එතකොට හොඳට කාලා ගියේ. කාලා එන්න කියලා කිව්වේ. කාලා වතුර බෝතලේ අම්මගේ බඩ බාහිර ආදී මම පාගි ටිකත් ඔක්කොම අරගෙන ගියා. ගියාට පස්සේ තමයි කැනෝල එක මට ඇඳිදිම තමයි වගේ දැම්මේ. දාලි වල වෙලා ඊට පස්සේ මම යනකොට ඒ කාමා කෙනෙක් ලේබර් රූම් එකේ හිටියා. එයා ටිකක් කෑ ගහුවා. මම ඒකට පොඩ්ඩක් වුණා. අපෝ මේ කෑ ගන්නවනේ මට මොකක් වෙන්නේ නැහැ කියලා. එතකොට මම විශ්ිකන්නේ අර කවුරුද ගෙදරින් එකම ඉන්න කිව්වද අපි කවුරුත් දෙවියන් ගෙදරින් ඇවිල්ලා හිටියේ නැහැ. ඒක හින්දා මම තනියෙන් තමයි ලේබර් රූම් එකේ හිටියේ. දැන් 7ට විතර ගියේ. වැඩ ටික ඉවර වෙලා කැමරා ඔක්කොම ගහලා ඒ ටික වෙලා මම එකේ හිටියා. මට පේන ගේනවා යනවා කියන්නේ එවෙලා පොඩි බ්‍රේක් එකක් තියෙනවා. ඊට පස්සේ තමයි ආයෙත් එහෙම තමයි ඒගොල්ලන්ට වෙන්නේ. මට උනේ එහෙම. එතකොට ඒ කාලේ අපිට අර එන්නක අපිට බ්‍රේක් එකේදී හොඳට ඔයා සම්සම් වෙන ජීවිස්ම ගන්න කියන්නේ වතුර අවශ්‍ය නැහැ බොන්න ඒව කරන්න. එතකොට අමාරු වැඩි නම් පේන්නේ කියනවා එක මිසරට කියන්නේ. එතකොට මට ඇත්තටම ඊළඟ ප්‍රශ්න තමයි ගොඩක් අහන්න කැපුණා. ඇත්තටම මේ හපතේට ගමින් ගියෝ කියන්නේ එහෙම නෙමෙයි පේන්නේ නැහැ අපි ඉන්න විදිහත් එක්ක අපිට පල්ලෙහා කොටස පේන්නේ නැහැ. ඒගොල්ලෝ තමයි ඒක පේන්නේ. කියන්නේ මිසරට තමයි ඒක පේන්නේ. එතකොට ඒගොල්ලෝ අපිට අමාරු වෙනවා කියලා කම එක පොඩ්ඩක් ඒගොල්ලෝ නිරීක්ෂණය කරනවා. මගේ බෙඩ් එකට යහපැත්තේ හිටිය ගැමිණි ගර්ල් කෙනෙක්. එයා මම හිතන්නේ මටත් වැඩිය වයසින් අඩුයි. පොඩි ඇඟක් තියෙන සිහින් සිවුරක් තියෙන ළමයි ලස්සන ළමෙක්. මට බබා මම ආවට පස්සේ ආවේ. එයාට බබා හම්බුනේ මට හම්බුනාට පස්සේ. මම කොහමරි 11 45 වෙනකොට මගේ ඩෙලිවරි එකේ වැඩ ඔක්කොම ඉවරයි. හැබැයි මගේ මම පස්සේ කියන්නම් මගේ කැපුමක් දැන් නැත්තටම. හැබැයි අම්මලා කියන්නේ සමහර අයට ඒ කැපුම දාන්නේ නැහැ. මොකද මගේ අර ඇඳේ යහපැත්තේ හිටපු දරුවට ඒ කැපුම දැම්මේ නැහැ. ඒ ගර්ල්ට කැපුම දැම්මේ නැහැ. එයාට හරිම සිහින් සිල්වක් තිබ්බලා මේ කියමු හිතන්න බෑ වයසත් එක්ක ඊළඟට කැපුමක් දැම්මේ නැහැ. බබා මම දැක්කේ නැහැ බබාව කොහොමද කියන්නේ පොඩි දෙලුකුයි දෙහිම දැක්කේ නැහැ මම. එයාට හරි ලේසියෙන් ඒක වුණා. සහ මටත් මම හිතන විදිහට සින්ද දුන්නේ නැහැ. මට පේන් එකේ එනවා යනවත් එක්ක මට ඉක්මනට ඩෙලිවරි එක කරගන්න පුළුවන් වුණා. ඇත්තටම අර අපිට බේල්ට් එහෙම දාලා තියෙන ඒගොල්ලන්ට එහෙම පේනවා මැෂින් එකේ නෝ. ඒගොල්ලෝ කියන්නේ බීට් හાર્ට් බීට් එකයි අපේ පේන් එකයි බලන්නේ මේ බේල්ස් දාලා තියෙන්නේ. එතකොට මේ එහෙම කැපුම දාන්නේ නැති අනිතිනවා කැපුම එකක් දාන්න තියෙනවා දෙකක් දාන්න තියෙනවා. ඒක ඩිපෙන්ඩ් තමයි විදිහන්න ඒක ඩිපෙන්ඩ් වෙනවා. එතකොට අපි කැපුම කියන දේ ඇත්තටම පොඩ්ඩක්වත් අපිට ඇත්තටම දැනෙන්නේවත් නැහැ. ඒක මේ පිළිවටන බෙහෙත් විඳින්නත් එතන වෙලාවක් නැහැ. ඒගොල්ලෝ අර මේ කියන්නේ අපි ඩෙලිවරි එක කරනකොටම මගේ එක කැපුම දාන්නේ හෙඩේ ඉන්න ටිකක් මදි වුණා. එතකොට ඇත්තටම කිසිම දැනෙන්නේ නැහැ. මොකට බය වෙන්න එපා කියන කිසිම හිතේ මේකක් තියාගන්න එපා. ඒක පොඩ්ඩක්වත් දැනෙන්නේ නැති දෙයක්. පස්සේ අපි මම ඇතරම අපිට ඒ වෙලේ ડોක්ටර් කෙනෙක් හිටියේ නෑ. ડોක්ටර් හදිසියෙ මම හිතේ ඉමර්ජන්සි C section එකකට ගිහින් තිබ්බේ. ඒක හින්දා අපිට මෙහොන් දාන්න යාට එන්න ටිකක් පරක් වුණා. අපි 3 දෙනාම කෙනා බබලා හැමිට 3 දෙනාම ඒ මෙහොන් දාන්න එකට හිටියා බලාගෙන එයා එනකන්. එතකොට අප ඔක්කොම සුද්ධ කරනවා ඒගොල්ලෝ අර ලූප් පැඩ්ස් අඳිනවා. බබාව වෙනම සුද්ධ කරලා අර මේ විකෙන් තියලා තියෙනවා. ඊට අපිට බබාව දෙනවා දෙන්න ඒව ටික ඒ අතරතුර වෙනවා. මම ඒක අර වීඩියෝ කියලා තියෙනවා. ඊට අමතරව ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දෙයක් ප්‍රෙග්නන්සි එකේදී බේබි ෂුගර් බේබි ප්‍රෙෂර්. මට ඇත්තටම ඔය දෙක ගැනම කියන්න කිසිම අත්දැකීමක් නැහැ. මොකද මම
මට ওই දෙකම තිබ්බේ නැහැ. හොස්පිටල් එකේදී බලද්දි තිබෙන්නේ නැහැ. මට ඉස්සෙල්ලා තිබෙන්නේ නැහැ. ඇත්තට මේක ගොඩක් මම ලකී කියලා මම හිතනවා. ඒ දෙක මට ආවේ නැහැ. ඒත් මම ඇත්තටම කරපු වැරදි දෙයක්. මම හොඳටම කෑවා. මම සමහරවිට මට මෝර්නින් සික්නස් තිබ්බේ නැහැ, ඉවිනින් සික්නස් තිබ්බේ නැහැ. ගොඩක් අයට මේ දෙක එනවා. හොඳටම කෑවා. හැබැයි අම්මලා කන්න එපා, එහෙම අඩුවෙන් කන්නත් එපා, වැඩියෙන් කන්නත් එපා. මධ්‍යස්ථ ප්‍රමාණයට කන්න ඕගොල්ලන්ට දරාගත හැකි විදිහට. මම සමහරවිට පාන්දරත් ඇහැලා කෑවා. මට එහෙම ක්‍රේවිං තිබ්බේ නැහැ. හැබැයි මට හරියට බඩගිනි වුණා. ඉතින් මම හැම වෙලාවෙම කෑවා. එහෙම කෑමෙන් ඔයගොල්ලන්ට අර බේබි ෂුගර් එන්න පුළුවන්. වැඩි ලුණු පරිහරණයෙන් බේබි ප්‍රෙෂර් එන්නත් පුළුවන්. ඒකෙන්ද ගොඩක් අය බේබි ප්‍රෙෂර් ෂුගර් තියෙනවා නම් ඒක අර ප්‍රෙග්නන්සි කාල සීමාවෙදී ඒක ටිකක් පාලනය කරගන්න බලන්න. නැත්තම් ඔයගොල්ලන්ට C-section එකකට යන්න තියෙන ප්‍රවණතාවය වැඩි. එතකොට මම කියවා වගේ ඔයගොල්ලෝ ඇක්ටිව්ලි ඉන්න. අනිත් දේ කියන්නද විශේෂම දේ වැඩි වීඩියෝස් එහෙම දේවල් නෝමල් DVD C-section delivery වෙන්නේ වගේ දේවල් වැඩි නරපන්න යන්න එපා. එතකොට ඔයගොල්ලන්ට අනිසි බියක් ඇති වෙනවානේ. එතන මේ මාධ්‍ය තුලින් එහෙම වුණාම ඔයගොල්ලෝ C-section එකකට වගේ යන්න පෙළඹෙනවා වැඩි. එතකොට අනිත් එක මම ගොඩක් කරලා තියෙනවා normal delivery එකකට වැඩිය C-section delivery එකක් කරපුව අම්මලා ගොඩාක් වේදනාවක් පස්සේ තියෙනවා. අපිට normal එකේදී එබිලි විතරයිනේ. තාත්තනදී ඒක පසින්ම වෙනස්. එයාලට ටිකක් ඩිලිවරි කරන් පස්සේ වැඩි බර උස්සන්න බෑ. ටිකක් කාලයක් මම පරිස්සම් කර ගන්න ඕනේ. වගේ දේවල් තියෙනවා. ඒකින්ද ඒක නම් මතක තියාගන්න. මට අන්තිමට කියන්න උගලන්ට තව වැදගත් කාරණයක් තියෙනවා. මට මේ ටිකේ වීඩියෝ එක ගන්න බැරි වුණා බබා හැරුණ හින්දා. මේක තමයි කියන්නේ normal delivery එකට help කරන foods තියෙනවා. කියන්නේ මේ dates ඒ වගේ දෙයක් මම ගොඩක් pregnancy එකට ටික දවසකට කලින් dates ගත්තා මේ වීඩියෝ එකකින් දැකලා. ඒ වගේම පපායා කියන දේ හොඳයි කියලා මම අහලා තිනා. හැබැයි මම ඒක ගත්තේ නැහැ. මම ඊට පස්සේ තමයි දැනගත්තේ. ඒ වගේම pregnancy එකට help කරන exercises තියෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති මේ වගේ ball එකත් එක කරන exercises. හැබැයි මේ වගේ එක්සර්සයිස් එකකට ආයෙ යොමු වෙනවා නම් වෛද්‍යවරයාගේ නිර්දේශය මත යොමු වෙන්න. මම නම් මේ එක්සර්සයිසස් කරේ නැහැ. හැබැයි මම දැකලා තියෙනවා මේ වගේ ඉව කරාම ප්‍රෙග්නන්සි එක පහසු වෙනවා කියලා. මම සාමාන්‍යයෙන් ඇවිදීම පඩි නැගීම වගේ දේවල් කරා. ඒකෙන් මට ගොඩක් පහසු වුණා කියලා මම හිතනවා. ඉතින් ඔයගලන්ට මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙනම් වීඩියෝ එකේ අටින් කමෙන්ට් එකක් දාන්න. මම ඔයගලන්ට කියලා දෙන්නම්.